අද අපි කතා කරන්න යන්නේ ට්‍රේඩිං ප්‍රීමියම් ගන්න වෙන මෙතඩ් එක, ෆ්‍රී ගන්න මෙතඩ් එක. මුලින්ම ඔයා කරන්න ඕනේ osam.com කියන සයිට් එකට යන්න. පළවෙනිට මේ වගේ එකන එක සයිට් එක එනවා. ඒකට ලොග් වෙන්න. මේවට ඇත්තනම් ඩීටේල්ස් දෙන්න එපා. බොරු ඩීටේල්ස් ටිකක් දෙන්න. ඇත්ත මේල් එකක් වෙන්න ඕනේ. ඔයා බොරු මේල් එකක් ඒ මේල් එකේ ටයිප් එකට දාලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ browse free service කියන එකට යන්න. මේකදී ඔයාලට account set එකම බලන්න පුළුවන්. Kyocera ඒ වගේම Perplexity premium, trading premium ඒ වගේ ගොඩක් ඒවා බලන්න පුළුවන් මේකේ. ඊට පස්සේ අපි trading premium කියන එක කරනවා. මුලින්ම අපි extension එකක් මේකට add කර ගන්න ඕනේ. cookies editor මේක add brave ඔයාගේ browser එකට add කර ගන්න. වක්ලාට මේ වගේ editor extension add කරද්දී වෙන browser එකක් use කරන එක හොඳයි. ඔයාගේ private mail name add කරලා නැති browser එකක්. ඊට පස්සේ අපිට මේ copy cookies දෙන්න තියෙන්නේ. මෙතන පොඩි warning එකක් දීලා තියෙනවා. log out වෙන්න එපා. අපි log වෙන එකෙන් change කරන්නත් එපා. අපි ඒ තියෙන password එහෙම. අපි මේ use කරන cookies එක වැඩ නැත්නම් ආයේ packing වගේ ඇවිත් ආයේ cookie එක import කරලා බලන්න කියලා තියෙනවා. අපි එතන මුලින්ම cookie එක copy කරගන්නවා. ඊට පස්සේ official website එකට යනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා මෙන්න මෙතනින් අපි add කරපු extension ටික. ඊට පස්සේ අපි මේකට access දෙන්න ඕනේ. දුන්නට පස්සේ මෙන්න ක්ලික් කරගන්න. ඊට පස්සේ අපි කලින් තිබ්බ ඒවාට ඔක්කොම ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ අපි import කරගන්නවා. අපි අර අතන එක paste කරගන්න මෙතන. ඊට පස්සේ මේක refresh කරන්න. ඊට පස්සේ අර බලන්න පුළුවන් මෙතන account එක log වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ language වෙනස් වෙනවා සමහර වෙලාවට. ඒක අපිට හදාගන්න බෑ. මෙතනින් ඔයාලට ඕනි profile එකක් add කරගන්න පුළුවන්. create new layout එකක් දාලා ඊට පස්සේ අපිට ඕනි වෙලාවට edit කරන්න පුළුවන්. අපිට replay කරන්න පුළුවන් ඕනි විදිහට. back testing වලට මේක හොඳට support කරනවා. trading එක තමයි ඒකෙම premium එක. අපිට back test කරන්න multi chart එහෙම ඒ වගේම multi chart පුළුවන්. ඒ වගේ ප්‍රීමියම් ෆීචර් සේරම වගේ මේක යූස් කරන්න පුළුවන් එයාට. try කරලා බලන්න. මේකේ අන්තිමට කියන්න ඕනේ මේක ටික වෙලාවක් තියලා log out වෙනවා. ආයේ එතකොට අතනින් ගිහිල්ලා copies එක copy කරලා import කරන්න තියෙන්නේ. back test කරන්න හොඳ method එකක්. free ගන්න පුළුවන්. thank you.